අපේ සිහින YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කොස්සට මැල්ලුමක් හදමු. කොස්සට හම්බුනොත් ගොඩක් වෙලාවට අපි කොස්සට කළු පොල් මාළුවක්නේ හදන්නේ. ඒත් වෙනසකට මේ වගේ මැල්ලුමක් හදලා බලන්නකෝ. මේ දේවල් තමයි කොස්සට මැල්ලුමක් හදන්න අපිට අවශ්‍ය වෙන්නේ. මුලින්ම ඇඹරුම් ගලකට වම් ගෙඩියකට එහෙම නැත්නම් ග්‍රයින්ඩරයකට සුදු ලුණු බික් 4ක් කුරුඳු පොතු 2ක් තියෙනවා නම් කොච්චි කරල් 3ක් කපාගත්තු අවමිරිස් කරල් 2ක් ගම්බිරිස් ඇට තේ හැන්දක් ලොකු ලුණු ගෙඩි භාගයක් එහෙම නැත්නම් රතු ලුණු 6ක් විතර කරපිංච කොළ ටිකක් අබ ඇට තේ හැඳි කාලක් ලුණු තේ හැඳි භාගයක් ගාගත්තු පොල් කෝප්ප භාගයක් එකතු කරලා හොඳට අඹර ගන්න. දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් තේ හැන්දක් එකතු කරලා ඒ තෙල් ටික රත් වුණාම අබ තේ හැඳි කාලක් කපාගත්තු සුදු ලුණු බික් 2ක් කපාගත්තු ලොකු ලුණු ගෙඩි භාගයක් කපාගත්තු අවමිරිස් කරලක් පොඩි රම්පේ කෑලි 3-4ක් කරපිංචාති 3-4ක කොළ පැය භාගයක් විතර වතුර පොඟවගත්තු කඩල පරිප්පු මේස හැඳි 1/4ක් පොඩියට කපාගත්තු වියලි මිරිස් කරල් 2ක් ලුණු තේ හැඳි කාලක් එකතු කරලා හොඳට කලවම් කරලා තෙම්පරාදු කරගන්න. ලුණු සුදු ලුණු මැලවීගෙන එනකොට අපි කලින් අඹරගත්තු පොල් මිශ්‍රණය එකතු කරගන්න. දැන් මේ ග්‍රයින්ඩරයට වතුර ටිකක් එකතු කරලා ග්‍රයින්ඩරේ ඉතුරු වෙලා තියෙන මිශ්‍රණයත් කලවම් කරලා එකතු කරගන්න. දැන් ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා හොඳට පොල් ටික මලව ගන්න. දැන් කහ තේ හැඳි භාගයක් සුදුරු තේ හැඳි භාගයක් එකතු කරලා කලවම් කරගන්න. ඊළඟට තම්බල පොඩියට කපාගත්තු කොස්සට කෝප්පයක් එකතු කරලා කලවම් කරලා භාජනයේ පියනකින් වහලා විනාඩි 5ක් විතර මද ගින්නේ කුක් කරගන්න. විනාඩි 5කින් විතර පියන ඇරලා හොඳට කලවම් කරගන්න. දැන් දෙහියුෂ තේ හැන්දක් විතර එකතු කරලා ලිපේ ගින්දර වැඩි කරලා විනාඩියක් විතර හොඳට මිශ්‍ර කරගන්න. විනාඩියකින් විතර ලිප ඔෆ් කරගන්න. මේ බලන්න අපි හදපු කොස්සට මැල්ලුමේ ලස්සන මේක හරිම රසවත් මැල්ලුමක්. ඔයගොල්ලෝ කැමති නම් අන්තිමට පොඩියට කපාගත්තු කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරලා කලවම් කරගන්න. එතකොට මේ මැල්ලුම තවත් රසවත් වගේම තවත් ලස්සන පෙනුමක් ගන්නවා. ඔයගොල්ලොත් මේ වගේ රසවත් කොස්සට මැල්ලුමක් හදාගෙන රස විඳී කියලා මම හිතනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ තවම අපේ සිහින YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන subscribe button එක press කරලා ඊට පස්සේන bell icon එකත් all කරන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් හම්බ වෙයි. එහෙමනම් තවත් අලුත් දවසක තවත් අලුත් රෙසිපි එකකින් අපි හම්බ වෙමු. මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.